අයිබෝවන් මිත්‍රවරුනි මං හිතන්නේ ගිය පාඩමේදී පස්වෙනි පාඩමේදී ඔබලා චුට්ටක් හරි ඉගෙන ගන්න නැති අපි කොහමද ප්‍රංශයට ගිහිල්ලා පාරක් හොයාගන්නේ නැත්නම් තැනක් හොයාගන්න විමසන්න කියලා. බොහොම චුට්ටක් ඉගෙන ගන්න නැති. අපි අද නිකන් බලමු එහි ගිහිල්ලා අපි කොහමද වාහනයක යන්නේ කියලා. ඒ කියන්නේ එහි බස් එක යන්නේ කොහමද, මෙට්‍රෝ එක යන්නේ කොහමද, එහෙම නැත්නම් ට්‍රේන් එක යන්නේ කොහමද කියලා. අපි තොරතුරු විමසන හැටි. දුමාන්දේදේ හොන්සෙන්යමෝ ඉන්වෙස්ටිගේෂන් හොන්සෙන්යමෝ කියන්නේ ඉන්වෙස්ටිගේෂන් නැත්නම් ඉන්ෆෝමේෂන් දුමාන්දේ කියන්නේ රික්වෙස්ට් ද ඉන්ෆෝමේෂන්. මෙන්න මෙයා දැන් ඉන්නවා අපි හිතමු මෙයා දිල්කා කියලා. දිල්කා ගිහිල්ලා ඉන්නවා දොන්සුන් ස්ටේෂන් දු මෙට්‍රෝ inside the metro station. දොන්සුන් ස්ටේෂන් දු මෙට්‍රෝ බලන්න සම්ප්‍රාණුසෙන් ස්ටේෂන් දු මෙට්‍රෝ අපි වගේ ටයන්න ශබ්ද වෙන්නේ නැත වගේ තමයි ශබ්ද වෙන්නේ inside the metro station. මෙයා ගිහිල්ලා අහනවා. දැන් මෙතන ඉන්නවා ලොම්ප්ලොයේ කියන්නේ සේවිකාව නැත්නම් සේවිකාව. දිල්කා අහනවා මදම් එස්කුජ්ජපු ආශුත්තේ දිත්තිකේසි මැඩම් තමයින මට මෙතනින් ටිකට් ගන්න පුළුවන්ද? ටිකට් මිලදී ගන්න පුළුවන්. ආශුත්තේ කියන්නේ මිලදී ගන්නවා. ජිපු කියන්නේ මට පුළුවන්ද? දෙත්තිකේසි තිකේ ගන්න පුළුවන්ද කියලා අහනවා මෙතනින්. ලොම්ප්ලොයේ. එයා කියනවා බියන්සියෝ මැඩම් ඇත්තටම වූලේ අන් කානේ ඔබට කානට් එකක් ඕනද? වූලේ කියලා කියන්නේ ඔබට ඕන. අන් කානේ කියන්නේ ටිකට් කාඩ් එකක් නැත්නම් ටිකට් 10ක් ඕනද කියලා අහනවා. කානේ කියන්නේ. එතකොට දිල්කාට මේක තේරෙන්නේ නැහැ. එයා අහනවා කෙස්කුසේ අන් කානේ මොකද්ද මේ අන් කානේ කියලා කියන්නේ? කෙස්කුසේ මේ ඒ මොකක්ද? ඒ කිව්වේ මොකක්ද? අන් කානේ කිව්වේ මොකද්ද? එයා කියනවා ලොම්ප්ලොයේ සේවිකාව කියනවා දීතිකේදු මෙට්‍රෝ ටිකට් 10ක් තමයි. දීතිකේදු මෙට්‍රෝ අන්න බලන්න ටිකට් 10කට තමයි මේ කානේ කියලා කියන්නේ කියලා එයා කියනවා. දැන් දිල්කා ලංකාවෙන් ගිහිල්ලා අහනවා මදම් එස්කියුචුපු අශුතේ දෙත්තිකේ ඉසි බියන්සියු මදම් වූලේ අන් කානේ ක්විස්කුසේ අන් කානේ දීතිකේදු මෙට්‍රෝ එයා කියනවා. එතකොට බලන්න madam excuse you ashate please can I buy the ticket here isi කියන්නේ here කියන එක bien sure madam sure එකටම ඊට පස්සේ වූලේ අන් කානේ ඔබට ටිකට් කාඩ් එකක් ඕනද කියලා අහන්නේ ක්විස්කුසේ අන් කානේ මොකද්ද මේ කානේ කියලා කියන්නේ දීතිකේද මෙට්ටෝ ඔන්න එයා අහනවා ඊට පස්සේ ඔන්න දැන් දිල්කා මේකට කැමති වෙනවා දැක්කෝ ඕකේ කියනවා හරි දැකෝ හරිට හරි අන් කානේ අලෝ දෙන් අන් කානේ වන් කානට් එකක් දෙන්න දෙන් කියන අලෝස් කියන්නේ එහෙනම් කියන එක පු අලේ අ ලොපෙහා බැස්ති අකෙල් ස්ටේෂන් එස්කියු ජුදෝවා දෙසොන්දේ පු අලේ අ ලොපෙහා බැස්ති බැස්ටිල් වර ඔපෙරා එකට යන්න පො අලේ යෑමට to go to ලොපෙරා බැස්ටි කියන එක අක්කෙල් ස්ටේෂන් කොයි ස්ටේෂන් එකේද එස්කියු ජෙදෝවා දෙසොන්දේ ජෙදෝවා දෙසෙන්දෝ කියන්නේ මම බහින්න ඕන එස්කියු කොයි ස්ටේෂන් අක්කෙල් ස්ටේෂන් එතකොට ජෙදෝවා කියන්නේ මට බහින්න ඕන වෙන්නේ කොයි ස්ටේෂන් එකේද කියලා අහනවා ඊට පස්සේ සේවිකාව කියනවා ලොම්ප්ලොයේ එබියන් උදවේ දෙසොන්දාලා ස්ටේෂන් බැස්ටි හරි ඔයා බහින්න ඕන උදව්වේ දෙසොන්ද ඔයා බහින්න ඕන දෙසොන්ද කියන බහිනවා උදව්වේ කියන්නේ you want කියන එක අලා ස්ටේෂන් බෙස්ටි අලා කියන්නේ at the station බෙස්ටි අන ලා කියන එක ස්ටේෂන් කියන එක මේ මොනවාද ස්ත්‍රීලිංග පදයක් නිසා ලා ස්ටේෂන් කියලා කියනවා අලා ස්ටේෂන් බෙස්ටි වල තමයි ඔයා බහින්න ඕන කියලා කියනවා. දැකෝ අන් කානේ අලෝ පුවලයා ලොපෙහා බැස්ටිල් අකෙල් ස්ටේෂන් ජෙදෝවා දෙසොන්ද කියලා අහනවා. ඊට පස්සේ දිල්කාට මං හිතන්නේ මේක කරදයක් දන්නේ සෙද්දිහෙක් මේක කෙලින්මද සෙද්දිහෙක් මේක කෙලින් යන ට්‍රේන් එකද නෝ ඌදොවේ ඡෝන්ජියා පැලේ හොයල් නෝ කියලා කියන්නේ නෑ ඌදොවේ ඔයාට බහින්න වෙනවා ඡෝන්ජියේ ඔයාට මාරු වෙන්න වෙනවා උදව්වේ මට මාරු වෙන්න ඕන අපැලේ හොයල්
පැලේ හොයල් පැලස් රොයල් කියන එක තමයි කියන්නේ. පැලේ හොයල් at the palace royal වල ඔයාට මේ මාරු වෙන්න වෙනවා. දිල්ක එතකොට දිල්කට මේක මහා කරදරයක්. ඉල් නිපාදු බුස් දියෙක්ට් බස් එකක් නැද්ද ඩිරෙක්ට් යන කියලා අහනවා. ඉල් නිපා isn't there නැද්ද කියලා අහන්නේ. ඉල් නිපා නැද්ද කියලා අහන්නේ එහෙමයි. ඉල් නිපාදු බුස් දියෙක්ට් බස් එකක්වත් නැද්ද කියලා අහනවා. ඊට පස්සේ සේවිකාව කියන ලොම්ප්ලොයි see who's away soson of ඔයාට තියෙනවා ඔයාට තියෙනවා 69 බස් එක. එතකොට දිල් කහනවා එස්කු ජිපු යුටිලිටීස් එකේ සමාවෙන්න මට මේ ටිකට්ම පාවිච්චි කරන්න පුළුවන්ද? ජිපු යුටිලිටීස් මට මේ ටිකට්ම පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අහනවා. යූස් කරන්න පුළුවන්ද කියලා මේ ටිකට්ම. ලොම්ප්ලොයි සේවිකාව කියනවා "Oui madam, ce sont les mêmes tickets pour le bus et le métro." ඔව් මැඩම් මේවා මේ බස් එකටයි මෙට්‍රෝ එකටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන් ටිකට්. පොල්ලු for bus A and lo metro එකටයි පුළුවන්. ඔන්න දැන් මම ගිහිල්ලා කොහොම හරි බස් එකේද මෙට්‍රෝ එකේද දන්නේ. දැන් ගිහින් මේ බැස්ටිවල ඔපෙරා එකේ බැහැලා ඉන්නවා. මෙතන තමයි ලස්සනම තැනක් මේ පැරිස් වල මේ මෙතන ඔපෙරා තියටර් එකක් තියෙනවා. මේකේ බැලේ එතකොට ඔපෙරා සිනමා ඕන එකක් බලන්න පුළුවන්. මට මතකයි මම එකපාරක් බැලුවා මේ ස්පැනිෂ් බැලේ එකක් පකිතා කියලා මේ ඔපෙරා තියටර් එකේ මේ මගේ මුණුපුරා මාව එක් කරගෙන ගියා. මේකේ ලස්සන බැලේ එකක් බලුවා. හරිම ලස්සන තැනක්. මේ රෑට අපි ඔපෙරා එකේ බැහැලා බැස්ටීවල බැහැලා එතනින් උඩට නැග්ගහම මේකම තමයි පේන්නේ. ඊළඟට අපි බලමු මේකේ වොකැබියුලරි එක. මේකේ අපි මොනවද ඉගෙන ගත්තු වචන අලුතෙන්. පොන්ලු බුස් බස් එක ගන්නවා. පොන්ලු මෙට්‍රෝ එක ගන්නවා. පොන්ලු තාම්වේ ට්‍රෑම්වේ එක ගන්නවා. ඔය තමයි අපිට හෙදි ගන්න වෙන්නේ. අන්කානේ දීතිකේ කානට් එකක් කියන්නේ දිස් කියලා මේක කියන්නේ අපි දීතිකේ කියලා ප්‍රොනවුන්ස් කරන්නේ. දීතිකේ. එතකොට අන්කානේ කිව්වේ මේක මැස්කියුලර් නැත්නම් පුරුෂ ලිංග පදයක්. උන් ස්ටේෂන් දු මෙට්‍රෝ මේක ෆෙමිනා. ෆෙමිනා කියන්නේ ස්ත්‍රීලිංග පදයක්. ස්ටේෂන් දු මෙට්‍රෝ. ලා ස්ටේෂන් කියනවා උන් ස්ටේෂන් කියලා. උන් කියන්නේ ස්ත්‍රීලිංග පදයක් මුලට දාන වචනයක්. මේවා පස්සේ ඉගෙන ගන්න පුළුවන්. මේක භාවිතයෙන්ම ඉගෙන ගන්න වෙන්නේ. මේකට විශේෂ ක්‍රමයක් නැහැ. මේ අසුවල් එක ස්ත්‍රීලිංග අසුවල් එක පුරුෂ ලිංග කියලා. උන් ස්ටේෂන් දු මෙට්‍රෝ ස්ටේෂන්. අන් අහෙද්දු බුස් අන්න බස් වලට කියන්නේ අන් අහෙද්දු බුස්. නැත්නම් අන් අරෙද්දු බුස් කිව්වත් කමක් නැහැ. අරෙද්දු බුස් කිව්වත් කමක් නැහැ. මේක කියවෙන්නේ නැත්නම් අන් අහෙද්දු බුස් කියලා කියවෙන්නේ නැත්නම් අරෙද්දු බුස් කියලා කියනවා. මේක මැස්කියුලින්. අන් කියන්නේ මැස්කියුලින්, උන් කියන්නේ ෆෙමිනා. මැස්කියුලන් ෆෙමිනා. මැස්කියුලන් ෆෙමිනා. අන් කානේ අන් අහෙද්දු බුස් උන් ස්ටේෂන්. ඊළඟට බලමු අපි මේ බස් එකට ටිකට් අරගෙන නැග්ගට වැඩක් නැහැ. නැත්නම් මෙට්‍රෝ එකකට නැග්ගට වැඩක් නැහැ. මේක කම්පෝස් කරන්න ඕනේ. ඒකේ තියෙන මේ පොඩි මැෂින් එකක් මැග්නට් පොඩි මේ එකක් ඒ බස් එකේ අලවලා තියෙනවා. ඒකට කිට්ටු කරාම මේක කම්පෝස්ට් වෙනවා. නැත්නම් BA කියලා කියන්නේ ටිකට් කියන එකමයි. කම්පෝස් ද ටිකට් වැලිඩේෂන් කරන්න ඕන. කොම්පොස්ටේ අන්තිකේ අම්බිලේ. ඊට පස්සේ changer du bus changer du métro changer du train. බස් එකෙන් වෙන එකකට මාරු වෙනවා. මෙට්‍රෝ එකෙන් වෙන එකකට මාරු වෙනවා. ට්‍රේන් එකෙන් මාරු වෙනවා කියන එක. changer à Concorde. Concorde කියන්නේ ස්ටේෂන් එකක්. changer à at කියන එක අර ඉස්සෙල්ලා කියවනේ මාරු වෙන තියනවා තැනකදී කියලා. අරයට ඒ වගේ ආ කියන්නේ at කියන එක. ආවලට උඩින් ඇක්සන්ට් එකක් තියෙනවා. ඇක්සන්ට් මාර්ක්. ඒක මම පස්සේ කියලා දෙනවා. ෂෝන්ගේ මාර්ක් වෙනවා. අපි බලමු මෙන්න බස් ඇරෙත් එකක්. නැත්නම් බස් අහෙත් එකක්. එතන නැග් ගන්න ලේඩි කෙනෙක්. අන්න දැකද ටිකට් එක මෙතන අර මැග්නට් මැෂින් එකට අදලා වැලිඩේට් කරා. දැන් මේකදී අපි ඉගෙන ගත්තා ග්‍රැමයා. ගමයා ටිකක් ඉගෙන ගත්තා. ග්‍රැමර් ටිකක් ඔක්සිලි එක දොව්වා. මොනවාද සහායක පදේ
ඔක්සිලියා කියලා කියනවා. සහායක පදයේ දොව්වා කියන වචනෙන් කොහොමද වර නැගෙන්නේ? අපි අපේ භාෂාවෙන් කියනවා නම් ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ නැත්නම් උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ වලින් කොහොමද වර නැගෙන්නේ කියලා. ජුදොව්වා, I want, nu dovon, we want, chu dovwa, you want, wu dove, ඔබලාට ඕන. ඉල් එල් දොව්වා. ඇයට ඔහුට ඕන. ඔහුට ඇයට ඉල් කියන ඔහු, එල් කියන ඇය. ඇයට ඕන. ඉල් එල් දොවොන්. මේකේ S අකුර සයිලන්ට්. ඉල් එල් දොවොන්. ඒගොල්ලොන්ට ඕන. දැන් අපි බලමු මෙතන මේ කොහොමද දොව්වා කියන වචනේ අපි ඇයි මෙතනට ගත්තේ කියලා. දැන් අර මෙයා දුලි කැහුවනේ එස්කු ජෙදොව්වා අශුතේ ජෙදොව්වා දෙසොන්දලා කෙල් ස්ටේෂන් කියලානේ. කොයි ස්ටේෂන් එකද බහින්න ඕන කියලා. ඒ වගේ මම මෙතන ඒ දෙකට දැම්මේ නෑ. ඌ එස්කියු ජෙදෙව්වා දෙසොන්දි. ඌ කියන්නේ කොහෙද කියන එක. කොහෙද? ඌ කොතනද? ඌ එස්කියු ජෙදෙව්වා දෙසොන්දි. කොතනද ප්ලීස් මම බහින්න ඕන. ඊට පස්සේ මේ අරයා කිව්වනේ ඌ දොවේ දෙසොන්ද ආලා ස්ටේෂන් බැස්ටි කියලා. ඌ දොවේ දෙසොන්දලා බැස්ටේෂන්. ඌ දොවේ ඔබ බහින්න ඕන. උදවේ ෂෝන්ජේ පැලේ හොයල් කිව්වනේ. පැලේ හොයල් වලදී ඔබ මාරු වෙන්න ඕන. උදවේ බලන්න ජුදොව්වා නුදොව්වා මට ඕන අපට ඕන. චුදොව්වා ඔබට ඕන. උදොව්වේ ඔබලට ඕන. ඉල් එල් දොව්වා ඔහුට ඇයට ඕන. ඉල් එල් දොව්වා උන්ට ඕන කියන එක. එස්කියු ජෙදොව්වා දෙසොන්ද. උදොව්වේ දෙසොන්දලා ස්ටේෂන්. ඒ වගේ ඊළඟ තව වචනයක් ආවා අපිට පුවා කියලා. ඒකේ ඔක්සිලා එක පුවා can කියන එක. ජුපියු I can. නුපුවෝ we can. චුපියු you can. වූපුවේ you all can. il elpiyo he she can. il elpiyon they can කියන එක තමයි ඒ කියන්නේ. ජුපියු මට පුළුවන්. නුපුවෝ අපට පුළුවන්. චුපියු ඔයාට පුළුවන්. වූපුවේ ඔබලාට පුළුවන්. il elpiyo ඔහුට පුළුවන් ඇයට පුළුවන්. ඊල් එල්පියුන් ඔවුන්ට පුළුවන් කියන එක. දැන් මෙතෙන්දී අපි දැක්කා එයා අහනව නේද? ඌ එස්කියු ජිපියු අශුතේ ටිකට්. කොතනින්ද මට ටිකට් ගන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි ඇහුවේ. අර පියුජේ අශුතේ ටිකේ ඉසි කියලා නේ ඇහුවේ නේද? මෙතනින් ගන්න පුළුවන්ද කියලා නේ ඇහුවේ. මම ඒක ඌ කියලා දැම්මා. කොහෙන්ද? කොතනද? ඌ එස්කියු ජිපියු අශුතේ ටිකේ මට ටිකට් එකක් ගන්න පුළුවන් කොතනද? එස්කියු වූපුවේ මෙක්ස්ප්ලිකේ අන්න මෙක්ස් එක්ස්ප්ලිකේ කියන්නේ වූපුවේ මෙ එක්ස්ප්ලිකේ කියන එක මෙක්ස්ප්ලිකේ කියලා එකට යනවා. එස්කියු වූපුවේ මෙක්ස්ප්ලිකේ මට විස්තර කරන්න පුළුවන්ද? එක්ස්ප්ලේන් කරන්න පුළුවන්ද කියන එක තමයි අහන්නේ. එස්කියු ජුපු යුටිලිසේ සෙතිකේ මම දුල් කවුවනේ මේ ටිකට් එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. එස්කියු ජුපු යුටිලිසේ ජිපියු යුටිලිසේ වූපුවේ මෙක්ස්ප්ලිකේ ජිපියු අශොතේ ඔය විදියට පූවා කියන වගන්තිය වර්ණගෙනවා. එතකොට දැන් අපි මේකෙන් හුඟක් ඉගෙන ගත්ත කතා කරන විදි. මැනියේදු දිය. දිය කියන්නේ කියන විදි. මැනියේදු දිය කියන විදි නැත්නම් කතා කරන විදි. ක්වෙස්කියුසේ what is this? What is it? අර වණි අර ක්වෙස්කියුසේ කානේදු ටිකේ කියලා. ඒ වගේ ඉලියා අන් බස් බස් එකක් තියනවද? ඉලියා අන් මෙට්‍රෝ එකක් තියනවද? සෙඩ්ඩිහෙක් is it direct? සෙඩ්ඩිහෙක්ට් is it direct? එස්කියු ජෙදොව්වා ෂෝන්ජේ I want to change. එස්කියු ජෙදොව්වා ෂේන්ජේ නැත්නම් මට එකකින් එකකට මාරු වෙන්න වෙනවද කියන එක තමයි ෂෝන්ජේ කියලා මෙතෙන්දී කියන්නේ. ෂෝන්ජේ කියන එකට තව තේරුම් තියෙනවා. මෙතනදී කියන්නේ මාරු වෙන්න තියනවාද කියලා ට්‍රේන් එකෙන් ට්‍රේකට. දැන් බලන්න කෙස්කියුසේ මොකද්ද? ඉලියා අන් බස් බස් එකක් තියනවද? ඉලියා අන් මෙට්‍රෝ එකක් තියනවද? සෙඩ්ඩිහෙක්ට් ඒක කෙලින්ම යනවද? is it direct? එස්කියු ජෙදොව්වා ෂෝන්ජේ මට මේකෙන් මාරු වෙන්න වෙනවද කියලා ඒ විදිහට තමයි කතා කරන්නේ. දැන් මේ අපි අර ගොඩාක් තැන්වල ප්ලීස් කියන වගේ තමයි එස්කියු නැත්නම් ක්වෙස්කියු කියලා කියන්නේ ටිකක් අර ඒක පොලයිට් විදිහට කතා කරන විදිය. එස්කියු ජෙදොව්වා ෂෝන්ජේ අපිට මට මේකෙන් මාරු වෙන්න වෙයිද කියන එක. ඒ වගේ.
ඉතින් ඒ වගේ කතා කරන විදි තියෙනවා. දැන් මෙතෙන්දී අපිට මේ ග්‍රැමටිකල් රිමාර්ක්ස් ටිකක් හම්බුණා. ඒ කියන්නේ කතා කරන විදි දෙකක් කියන විදිය දෙවිදියකට කියන එක. හොමාක් ගමතිකේල්. හොමාක් ගමතිකේල්. රිමාර්ක්ස්ද ග්‍රැමටිකල් කියලා. එතකොට වී කියන්නේ යස් කියන එක. වූසෙයිමේලා මියුසික් වී ජේම්ලා මියුසික්. ඒ කියන්නේ පොසිටිව් විදියට අහනවා. ඔබ මියුසික් වලට කැමතිද? ඔව් මං කැමතියි. වී ජේම්ලා මියුසික්. දැන් නෙගටිව් විදියට අහනකොට වූ නෙයිමේපාලා මියුසික් සී ජේම්ලා මියුසික්. ඔබ මියුසික් වලට කැමති නැද්ද? ඔව් මම කැමතියි කියලා කියනවා. ඉල් නෙපා දුබුස් ඩිරෙක් කියලා අර මේ ඇහුවා මෙයාගේ කවුද ලිරික ඇහුවා රයාගේ සිව් සවිස් ලු සොසන්නක් කියලා කිව්වා. මම හිතන්නේ මේ ටික හොඳට අහලා හොඳට පාඩම් කරගන්න. කමෙන්ට් දාන්න. Merci, au revoir, à bientôt.